සුබදසක්ල ප්‍රාර්ථනා කරනවා ඉන්න නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ආදරණීය රසික රසිකාවියන්ට. ඉතින් සාහිත්‍ය මාසය අවසන් වුණා, අලුත් මාසයක් ආරම්භ වුණා. ඉතින් අද අපි ලෑස්ති වෙන්නේ නවතම කුළුදුල් පොතක් ගැන කතා කරන්නට. මේ කෘතියේ නම තමයි ශ්වේත අග්නි. මේ රචනා කරන්නේ නිදුක් මදුෂික. ඉතින් ශ්වේත අග්නි පොත ගැන කතා කරන්නට අද අපේ පින්න මැදිරියට ආරාධනා කරා. ඔබ දන්න ආදරණීය චරිතයක්, දක්ෂ තිරපිටපත් රචකයෙක්, ඒ වගේම ඔබේ හදවත් වලට කතා කරපු ඔහු ප්‍රවීණ තිරපිටපත් රචක අපේ ආදරණීය චරිතය නිදුක් මදුෂික. ආයිබෝන් නිදුක්. ආයිබෝන් මුද්දේක. ඉතින් කොහොමද මේ දවස්වල ජීවිතේ, ඒ වගේම මොනවද අලුත් වැඩ කටයුතු? මේ දවස්වල ජීවිතේ ඉතින් පුරුදු විදියටම ගියගෙන යනවා. වෘත්තීය කටයුතු ගත්තොත් ටෙලිනාට්‍ය රචනයේ නිරත වෙනවා මේ වෙද්දි. විශේෂම කටයුත්ත තමයි දැන් ඔයා කියවගේ නවකතාව මේ වෙද්දි පාඨකින්ට තිලන කරලා තියෙනවා. මේ මල්ලඟ තියෙන පොත තමයි ඉතින් ශ්වේත අග්නි. මම හිතන්නේ මේ පොත ඔබේ කුළුදුල් කෘතිය කිව්වොත් මම නිවැරදි. කෘතියක් විදිහට ගත්තොත් ඔක කුළුදුල් කෘතිය තමයි. හැබැයි නවකතාව කියන එක මුල්ම නවකතාව වෙන්නේ නැහැ මේක. ඒකට හේතුව මීට කලින් මම පුවත්පත්වල නවකතා රචනා කරලා තියෙනවා. එතකොට සතියකට සැරයක් වගේ කොටස් පළ වෙන්නේ එහෙමනේ පුවත්පත්වල. ඒ පුවත්පත්වල රචනයෙන් පස්සේ ග්‍රන්ථයක් විදිහට එළි දකින පළවෙනි පොත නවකතාව තමයි ඔක. ඉතින් මම නිදුගෙන් අහන්න කැමතියි මේ ශ්වේත අග්නි පොත නිර්මාණය වෙන්නේ කොහොමද? ඉතින් මේ පොත රචනා කරන්නට මොකක් හරි හේතු සාධකයක් තියෙනවද? විශේෂම කාරණාව තමයි මම පුවත්පත් වලින් මේ ගමන පටන් ගත්තේ. ඒතර පුවත්පත් වල ලිපි සම්පාදනය කරමින් ඉඳී ඔය වගේ මම කලින් කිව්වා වගේ නවකතා ලියමින් ඉඳී මම ගුවන්විදුලි මාධ්‍යයට යොමු වෙනවා. ඒ ගුවන්විදුලි නාට්‍ය රචනා කරන්න යොමු වෙනවා. ගුවන්විදුලි නාට්‍ය රචනා කරමින් ඉඳී රූපවාහිනී නාට්‍ය ලියන්න අවස්ථාව ලැබෙනවා මට. මම රූපවාහිනී නාට්‍ය ලියනවා. එතකොට මේ නිර්මාණ ඇතුලේ සිද්ධ වෙන්නේ සාමූහික කටයුත්තක්. පිරිසක් එකතු වෙලා කරන්නේ. ඒතකොට මගේ ප්‍රකාශනයම සමහර වෙලාවට ප්‍රේක්ෂකාගාරයට එන්නේ නැහැ. ඒ කියන්නේ මේක අර සම්මුතියකට එකඟ වෙලා කරන නිර්මාණයන්නේ. එතකොට මට දැනෙන මට හැඟෙන දේ පහසුවෙන්ම පාඨකයන්ට ඉදිරිපත් කරන්න පුළුවන් මාධ්‍යය තමයි ග්‍රන්ථයක් කියලා කියන්නේ. එතකොට මම හිතන්නේ එක එක අවස්ථාවක් තමයි මේක එක එක ආරම්භමක්. ග්‍රන්ථයක් රචනා කරන්න මට මේ කාල වේලාවේ ප්‍රශ්නයක් තමයි මේ වෙනකන් තිබ්බේ. මොකද මම රචනයට යොමු වෙලා දැන් දශකයකටත් වැඩි. හැබැයි පොඩි පිපාසාවක් තිබ්බා මේ නවකතාවක් ලියන්න ඕනේ කියලා. ඒක හැම දවසින් දවස කල්යන එක තමයි සිද්ධ වුනේ. මොකද කාර්යබහුලත්වයට එක්ක ලිවීමේම තමයි කාර්යබහුල වෙලත් හිටියේ. එතකොට ලැබුණ එක අවකාශයක තමයි නවකතාව රචනා වෙන්නේ. මගේ හිතේ ඇතිවෙච්ච සංකල්පයක්. ඒක නවකතාවකට හොඳයි කියලා හිතලා මේ මාධ්‍යෙන් පාඨකයන්ට සමීප කරන්න තමයි මේක රචනා කරේ. එතකොට මම මේ පොත දැන් අතට ගත්තට පස්සේ මට තව පොඩි වෙනස්කමක් දකින්නවා. මේ අනිත් පොත් එක්ක බලනකොට මෙහි පෙරවදන ලියලා තියෙන්නේ ඔබ. ඒකට මොකක්ද හේතුව? විශේෂ හේතුවක් නෑ. දැන් සමහර අය මම දකිනවා කියන්නේ පෙරවදන ලියන කතරම ලියන අවස්ථා තියෙනවා. නැත්තම් කාට හරි විශේෂ කෙනෙකුට කියලා ලියනවා. ඒක පොතකට ආලෝකයක් වෙන්න පුළුවන්. දැන් පොතක් එලි දැක්වීම ඉඳලා පොතක පෙරවදන පසුවදන ලිවීම දක්වා කාට හරි කියලා ලියාගන්නේ ඒකේ පොතේ ආලෝකයටනේ සමහර වෙලාවට. හැබැයි සමහර වෙලාවට මට හිතෙනවා ඒක කියවලා බලද්දී පොතේ තියෙන අන්තර්ගතයත් එක්ක ඒක කොච්චර දුරට සමපාත වෙනවද, ඒකට කොච්චර සාධාරණයක් කරලා තියෙනවද කියලා. එතකොට මට දැනෙන එක තමයි මේ වඩා මං ගැන දන්නේ මන්නේ. ඒතකොට මට දැනෙන දේ මුලින්ම ලියන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා. මොකද ඒකේ විනිශ්චය පාඨකයාට ලබා දෙන එක හොඳයි. එතකොට හොඳයි නම් පාඨකයා ලබා ගනී එක, නරකයි නම් ඒක ප්‍රතික්ෂේප කරයි. එතකොට ඒක පාඨකාගාරයට ලබා දුන්නාට පස්සේ ඒකට එන ඕනම අදහසක් බාර ගන්න මම සූදානම්ින් ඉන්නවා. ඒතර මම හිතුවේ මේ මං ගැන මම ලියන එක හොඳයි කියලා. ඒක තමයි මූලිකම කාරණාව. දැන් මේ පෙරවදන කියවගෙන යනකොට මම දැක්ක දෙයක් තමයි මේක ලියලා තියෙනවා. උඹ නම් හරියන්නේ ලියන එක. උඹට නම් හරියන්නේ ලියන එක. නේ. උඹ ඉතින් ලියන්නේ ඉඳපන්. කවුද එහෙම කිව්වේ?
එහෙනම් තාත්තා ඒ කියන්නේ මම වෘත්තියක් විදිහට ලියන්න පටන් ගන්න කලින් එතකොට මම පාසල් යනවා. මගේ පුරුද්දක් වෙලා තිබ්බා මට දැනෙන හැම හැඟීමක්ම ලියන්න. මම ඒක පුළුවන් තරම් අකුරු කරන්න උත්සාහ කරා. ඒක කොච්චර සාර්ථක වුණාද කියලා මම දන්නේ නැහැ. හැබැයි දැන් අපි කියනවනේ දෙයක් කෙනෙක්ට කියලා ඉවරලා හිත සනස ගන්න පුළුවන්. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මොන හරි තියෙනවා නම් කාට හරි කියන එක හොඳම කියලා. මට ඒකට වැඩිය දැනෙන්නේ ලියන එක. එහෙම ලියද්දී මගේ හිතේ තියෙන හැඟීම තුනී කරගන්න මට අවස්ථාවක් ලැබුණා. එතකොට මම සමහර වෙලාවට කැම බීමත් අමතක කරලා ලියන එකේ තමයි නිරත වෙලා හිටියේ. කාටවත් පෙන්වන්නවත් එහෙම දෙයකට නෙවෙයි. මට දැනෙන හැඟීම ලියලි ඉවර වෙලා මම ෆයිල් එකක් අස්සේ හරි දාලා තියන්න තමයි යමුනේ. එතකොට එහෙම ඉන්න අවස්ථාවක එක වෙලාවක කියපු කතාවක් තමයි යෝක. එතකොට එහෙම එදා කියපු වචනය පස්සේ කාලෙක මට ආශිර්වාදයක් වුණා කියලා මම හිතනවා. එතකොට එයා එහෙම කිව්වට තාත්තා මේ අද වෙද්දී මම ලියන කියන දේවල් බලන්න දකින්න එයා මේ ලෝකේ නැහැ. මේ ඒ කියපු දේ ආශිර්වාදයක් කියලා මට නිතරම හිතෙනවා. මේ පොත රචනා කරද්දිත් මට ඒක හිතුණා. ඒක තමයි මම ওই විදිහට ලිව්වේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අද තාත්තා කොහේ හරි ඉඳන් බලන් ඉන්නවා මේ පොත දිහා සහ ඔබේ හැකියාව දිහා. මොකද ඒ තාත්තා කියපු දේත් එක්ක තමයි මේ තරම් දුර එන්නට ලැබුණේ. අනිත් එක මේ පොතේ දැන් අපි ගත්තොත් මේක පළමු මුද්‍රණය පිටකවරය නිර්මාණය කරලා තියෙන්නේ චානක පෙරේරා, සෝදුපත් බැලීම රංග කුමාර, පරිගණක පිටු සැකසුම තිසර ගංගාදර, මුද්‍රණය කරලා තියෙන මහරගම, ප්‍රකාශනය දෙයයන්දර ගමගේ පොත් ප්‍රකාශකයෝ. ඉතින් දැන් මට මෙහෙම දෙයක් කියන්න ඕනේ. මම හිතන්නේ ගොඩ දෙනෙක් දන්නේ නැති කරුණක්. මමත් මේ මෑතකදී දැනගත්ත දෙයක්. ඔබ සාමාන්‍යයෙන් නිදුක් මදුෂික කියන චරිතය මාසෙකට වචන ලක්ෂ 1.5ක් විතර ටයිප් කරන කෙනෙක්. ඒක මම මෑතකදී දැනගත්තේ. දැන් මාසෙකට ලක්ෂ 1.5ක් වචන ටයිප් කරන කෙනෙකුට කොහොමද මේ කාලය කළමනාකරණය කරගන්නේ මේ වගේ පොතක් ලියන්න? ඒ කියන්නේ මම ටෙලිනාට්‍ය රචනා වීමත් එක්ක තමයි එහෙම කාර්ය බහුල වුනේ. මම ඒකයි කිව්වේ අර වසර ගාණක් මට කල් ගියා කියලා මගේ හිතේ තිබ්බ හීනය සපුර ගන්න. එතකොට ඒ ටෙලිනාට්‍ය ගමනේ සමහර වෙලාවට අපිට ටෙලිනාට්‍ය නතර කරලා තව ටෙලිනාට්‍යයක් පටන් ගන්න කාල අවකාශයක් ලැබෙනවා. ඒ කාල අවකාශය තමයි මේක උනේ. ඊට කලින් මම ධර්ණි කියලා ටෙලිනාට්‍යයක් රචනා කරා. ඒ ටෙලිනාට්‍ය අවසන් වුණාට පස්සේ ඒ කාල අවකාශය අරගෙන මම චිත්‍රපට තිරපිටපතක් ලිව්වා. මේ පාර මම ඒ ටෙලිනාට්‍ය ගමන් මගේ සැලෙනානුවන් ටෙලිනාට්‍ය රචනා කරමින් ඉඳලා ඒක නිමා වුණාට පස්සේ ඒ ලැබෙන පොඩි කාලේ නිදහසේ ඔය නවකතාව ලිව්වා. එහෙම තමයි කාල අවකාශය හදාගන්නේ. ඒ තරම් කාර්ය බහුල නෑ දැන්. හැබැයි මීට කලින් එහෙම කාර්ය බහුල කාලයක් ගත කරා. එතකොට මට දැනගන්න පුළුවන් දැන් ඒ කියන්නේ මම නම් මේ පොත කියවුවා සම්පූර්ණයෙන් මේක දිගටම කියවගෙන ගියා. ඒ තරමටම ආසයි, ඒ තරමටම රහයි මේ පොත. මේ වචන රහයි. ඉතින් අපේ බලන් ඉන්න ආදරණීය ප්‍රේක්ෂකයන්ට අපි චුට්ටක් දැනගන්න කියමු. මේකේ තේමාව කොහොමද මේකේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් හඳුන්වා දීමක් කරන්න පුළුවන් මේ පොත ඇතුළේ තියෙන කතාව පිළිබඳව. මම සම්පූර්ණ කතාවම කියන්නේ නැතු ඉන්නම් පොඩි අදහසක් කියන්නම් ඒක ගැන. විශේෂම දේ තමයි දැන් අපි මේ ජීවත් වෙන්නේ සමාජයක. එතකොට අපි එකිනෙකා සමග තමයි ජීවත් වෙන්නේ. හුදකලාව ජීවත් වෙන්න අපිට අමාරුයි. ඒකට අපි ළඟම අපි විශ්වාසවන්තම ආශ්‍රය කරනවා. ඒකට ඒගොල්ලන් විශ්වාස කරගෙන අපේ ජීවිතේ තීරණ ගන්නවා. ජීවිතේ දේවල් සිද්ධ වෙනවා. ඒගොල්ලන් වෙනුවෙන් අපි කැපකිරීම දේවල් කරනවා. එතකොට අපි එහෙම කරන මිනිස්සු අපිට සමහර වෙලාවට අඳුනා ගන්න වෙන්නේ කාලයක් ගිහිල්ලා. සමහර වෙලාවට ඒතර ජීවිතේ හොඳම කාලය ගත වෙලා ඉවරයි. ඒතර තව අපි සමීපතම කෙනෙක් දක්වන ක්‍රියාවන් වලට අපි ප්‍රතිචාර දක්වනවා, ප්‍රතික්‍රියා කරනවා. ඒතර මේ කතාවේ අන්තර්ගතයත් එහෙම තමයි. මාධ්‍ය ශාස්ත්‍රයේ නියැලෙන්නේ හරිම අමාරුයි. කියන්නේ ලොකු කට්ටක් කාලා පුංචි කාලේ ඉඳන් කට්ටක් කාලා හරිම ඒ කියන්නේ ඉගෙනගෙන ඒ සමහර අය බේලයි දෙකයි කන්නේ. ඒ වගේ ලොකු කැපකිරීමක් කළා තමයි මේ කලාකරුවා කියන කෙනා බිහි වෙන්නේ. මේ 95%ක්ම ගත්තොත් ඒ විදිහට. ඉතින් ඔබේ ජීවිතේ ඒ කියන්නේ මොටිවේෂන් එකක් වෙච්ච එකක් හරි. ඒ කියන්නේ අපි හිතමුකෝ ඒ කඩා වැටීමක් තුල තමයි ඔබ මොටිවේෂන් වෙන්නේ. මොකද දැන් බලන් ඉන්න අයලත් ඇති දැන් මමත් මේ වගේ මේ දවස්වල ලොකු ප්‍රශ්නකින් ඉන්න මට ගෙදරින් ප්‍රශ්න. ගෙදරිනුත් කැමති නෑ මම මේ ලියනවට, ගෙදරින් කැමති නෑ මම මේ හඬ කැවීම කරනවට, රඟපාන්න යන්න දෙන්නේ නෑ ගෙදරින්. මේ නැත්තම් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් කැමති නෑ මේ
පිරිස ආශ්‍රය කරන මේ ෆීල්ඩ් එකට ගියාම මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් වෙයි කියලා. ඉතින් එහෙම හිත ඇවිලින් ඉන්න හැට දැනගන්නත් එක්ක ඔබේ ජීවිතය මොටිවේෂන් කරගත්තේ විදිහ ගැන කතා කරොත්. ඒ කියන්නේ මුලින්ම දේ තමයි මම මාව විශ්වාස කරා. කවුරුත් විශ්වාස කරන්න කලින්. ඒ කියන්නේ Tamanට Taman විශ්වාස කරද්දී කරන්න පුළුවන් දේවල් ගොඩයි. එතකොට මම මාව විශ්වාස කරලා තමයි වැඩ කරේ. මම ලියන පිටපතක් වේවා මම ඒක විශ්වාස කරනවා. මොකද ඒ වෙනුවෙන් මට පෙනී ඉන්න පුළුවන්. මම දැකලා තියෙනවා සමහර වෙලාවට සමහර අය Taman කරන වැඩේ වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒකට පෙනී ඉන්න බෑ. ඒගොල්ලන්ගේ හෘද සාක්ෂියට එකඟ නැහැ. එතකොට මම හෘද සාක්ෂියට එකඟව තමයි හැමදේම කරන්නේ. එතකොට මට පුළුවන් මම කරන නිර්මාණයක මට පෙනී ඉන්න. මම කරේ ඒක දැන් අර කලකිරීම ගැන කතා කරාම මට ජීවිතේ හැම මේ කලකිරීම සිද්ධ වුණත් මම මේ මත්තේ නැහිච්ච මිනිස්සෙක් නෙවෙයි. මම මේ කලකිරීම වලින් පන්නරයක් අරගෙන ඊළඟ පියවර තිබ්බ කෙනෙක්. එතකොට මම හැම වෙලේම උත්සාහ කරේ මම මොකද්ද ඊළඟට කරන්නේ. මොකද අපි කලකිරීම මත්තේම නැහුනොත් අපිට වෙන්නේ අපි නිකන් පසුගාමී වෙන එක විතරයි. එතනින්ම නතර වෙන එක විතරයි. මටත් වෙලා තියෙනවා මම ආපු කාලෙක වුණත් වැඩ කරද්දී වුණත් ලියන කොට ලියන්න පුළුවන්ද මේක මෙහෙම කියලා ප්‍රශ්න ආපු වෙලාවල් තියෙනවා. එතකොට එහෙම මේ සමහර වෙලාවට සාර්ථකව වැඩ කරගෙන යද්දී කිසිම හේතුවක් නැතුව ප්‍රතික්ෂේප කරපු අවස්ථාවක් තියෙනවා. හැබැයි මොකද මේ සමහර වෙලාවට අපිව ප්‍රතික්ෂේප කරන්න අපි අතින්ම වරදක් වෙන්න ඕනෙත් නෑ. ඒකට වෙන සමාජ කාරණා තියෙන්නත් පුළුවන් වෙන හේතු තියෙන්නත් පුළුවන්. හැබැයි මේ හැම අවස්ථාවකම මට උනේ ලොකු ශක්තියක්. ඒ හැම අවස්ථාවකම මට ලැබෙන ලොකු ශක්තියක් මගේ ගමනට. මම හැම වෙලේම එහෙම වුණාම හිතන්නේ මම ඊළඟට මොකද්ද මගේ ඉදිරි පියවර කියලා. සමහර වෙලාවට වෙනවනේ දැන් සමහරු කලකිරුණාට පස්සේ එහෙම මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වුණාට පස්සේ පස්සට යනවනේ දැන් මට බෑ. දැන් එපා කිව්වොත් එහෙම මේක හරියන්නේ නැහැ. ඔයා මේකට ගැලපෙන්නේ නැහැ කියලා එතනින්ම වැටෙනවා. හැබැයි අද ගත්තොත් සාර්ථක වෙච්ච ගොඩක් අය පිටිපස්සේ එහෙම එපා කියපු දේවල් කරලා ඉස්සරහට ආපු මිනිස්සු තමයි ඉන්නේ. මම දකින්නේ ඕනම ශේෂ්ත්‍රයක ගත්තොත් ඒ ශේෂ්ත්‍රයේම අසාර්ථක වෙච්ච මිනිස්සුත් ඉන්නවා. ඒ ශේෂ්ත්‍රයේම සාර්ථක වෙච්ච මිනිස්සුත් ඉන්නවා. එතකොට මේ සාර්ථක වෙච්ච මිනිස්සු සාර්ථක වෙලා තියන්නේ ඇයි කියලා ඇහුවොත් ඒ කියන්නේ එක්කෙනෙක් අපිට කියන්න පුළුවන් මේ දෙයක්. හැබැයි අපි සාර්ථකත්වයට යද්දී මේ දේවල් කියපු මිනිස්සුම තමයි අප්පුඩි ගහන්නේ. ඉතින් මම කියන්නේ අපි උත්සාහ කරන්න ඕනේ හැම වෙලාවෙම මේ මිනිස්සුන්ට අප්පුඩි ගහන්න ඒ මිනිස්සුන්ට බලන් ඉන්න පුළුවන් තැනකට යන්න. මොකද ඕනම මිනිහෙක් අපි යම් තැනකට යනකම් කකුලෙන් අදී ඔය වගේ දේවල් කරයි. හැබැයි අපි එහෙම ගිහිල්ලා වේදිකාවකට නැග්ගොත් තැනකට ඒගොල්ලන්ට අකමැත්තෙන් හරි අපි දිහා බලාගෙන අප්පුඩි ගහන්න වෙනවා. එහෙම නැත්නම් අප්පුඩි ගහන්න බැරි නම් ඒ දිහා බලාගෙන හිස නමන්න හරි සිද්ධ වෙනවා. ඒක තමයි කාරණේ මම කියන්නේ ඒ වෙනුවෙන් වැඩ කරන්න කියලා. ඉතින් මේ ශ්‍රේත අග්නි පොතක් දැන් රචනා කරලා ඉවරයිනේ. දැන් ඉදිරි බලාපොරොත්තු මොනවද සහ ඉදිරි නිර්මාණ මොනවද දැන් මේ දවස්වල සූදානම් වෙමින් යන? මම ඒ කියන්නේ පොතක තමයි අඩුපාඩුවත් ඒ කියන්නේ මම මුලින්ම පුවත්පත ලියන්න ආසාවක් තිබ්බා. ඒකට මම ප්‍රවේශ වුණා. ඊට පස්සේ ගුවන්විදුලිය රූපවාහිනිය සිනමාව ඔය දේවල් වල අත්දැකීම් මම ඒ කියන්නේ රස නීරස හැම අත්දැකීමක්ම අත්විඳම. එතකොට මට ඒ අත්දැකීම් දැන් ගොඩක් තියෙනවා. එතකොට මේ වෙලාවේ මම මහන්සි වෙනවා ඊළඟ ටෙලි නාට්‍ය රචනා කරමින් ඉන්නා මේ වෙලාවෙදී. එතකොට ඒ ටෙලි නාට්‍ය වැඩ කටයුතු සිද්ධ වෙනවා. චිත්‍රපට තිර පිටපතක් ලියමින් ඉන්නවා. ඒ කටයුත්ත සිද්ධ වෙනවා. පුරුදු විදියටම ගුවන්විදුලි නාට්‍ය ටික කරගෙන යනවා. වේදිකා නාට්‍යයක් ලියන කැමැත්තෙන් ඉන්නවා කියලා ආරංචියක් ආවා. ඔව් වේදිකා නාට්‍යයක් තියෙනවා. හැබැයි මට අර පොඩි කාලෙත් එක්ක තමයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ වේදිකා නාට්‍යයක් ලියමින් ඉන්නවා. ඒකට පොඩ්ඩක් අර කාලය යොදවගෙන ලියන්න ඕන අවකාශයක මම හිතමින් ඉන්නවා. ඒකට මූලික කටයුතු කරමින් ඉන්නවා. වේදිකා නාට්‍යයක් තමයි මම ඒ කියන්නේ කෙටි වේදිකා නාට්‍ය ලියලා තියෙනවා. දීර්ඝ වේදිකා නාට්‍යයක් ලියන්න මට අවස්ථාවක් ලැබිලා නැහැ. මේ වෙද්දි මට ඒකට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ආරාධනා කරලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් මම අහන්න කැමතියි. දැන් මේ ශ්‍රේත අග්නි කියන නවතම කෘතිය ආදරණීය කෘතිය ඉතින් මේක රහට කියවන්න කියලා ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා. මොකද මේක මේ දැන් අපි කෑමක් කනකොට වුණත් ඒ කෑම රසයි නම් කන්න එක රහයි. අපි තව හොය කනවා. දැන් මේකත් ඒ වගේ පොතක් තමයි රහට කියවන්න පුළුවන් පොතක් තමයි මේ නිදුක් මදුෂික කියන ලේඛකයාත් ප්‍රවීණ තිරපිටපත් රචකයා ලියලා තියෙන්නේ ශ්‍රේත අග්නි නම කතා කෘතිය. ඉතින් ඔයගලන්ට ආරාධනා කරනවා මේක රහට කියවමු අපි. අපි හැමෝම රහට කියවමු. හැබැයි මේක රහට කියවන්න අපිට දැන් කොහෙන්ද මේක මිලදී ගන්න තියෙන්නේ මට මේ ඊයේ යාළුවෙක් කතා කරලා උණු කැවුම් වගේ විකිනෙනවා කියලා. ඉතින් මේ පොත ඇලවි වෙනවා කියලා. ඉතින් කොහෙන්ද ගන්න තියෙන්නේ මේ පොත මිලදී ගන්න පුළුවන් නේ ඔන්ලයින් ක්‍රමයක් තියනවද නැත්නම් අපිට ගිහිල්ලා ගන්නවා නම් බුක් ෂොප් වල තියනවද කොහොමද? ඔන්ලයින් මිලදී ගන්නත් හැකියාවක් තියෙනවා මේ වෙද්දි.
ඊට අමතර BMICH එකේ තියෙන මේ දවස්වල යන පොත් ප්‍රදර්ශනයෙන් මිලදී ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඔව් එතකොට ඔන්ලයින් මිලදී ගන්න නම් කොහොමද ඔබේ Facebook පිටුවෙන්ද කොහොමද? ඔව් ශ්වේත අග්නි කියලා Facebook පිටුවක් තියෙනවා. හා හා. ඒ හරහා සම්බන්ධ වෙලා ඒක ගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් අද අපි කතා කරේ ශ්වේත අග්නි නවකතා කෘතිය ගැන. ඉතින් මේ වැඩසටහන අවසානයේට ළඟා වෙලා තියෙනවා. ඉතින් මම ඔබට මතක් කරන්න කැමතියි විසි කරන්නට එපා අකුරක්. විසි කරන්නට එපා අකුරක් කියන්නේ මොකද? අකුරු වචන ඔය වාක්‍ය හැමදේම එකතු වෙලා තමයි මේ වගේ පොතක් නිර්මාණය කරන්නේ ලේඛකයෙක්. ඉතින් මේ මෙවැනි පොතක් ලේඛකයෙක් විසින් නිර්මාණය කරන්නේ ගොඩක් දේවල් බලාපොරොත්තු තියාගෙන හිතේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන මොකද සමාජයට දෙයක් දෙන්න ඕන නිසා. මොකද අපි කොච්චර හම්බ කළත් මොන අපි ගයක් ගත්තත් ඉඩමක් ගත්තත් මොන හරි කෑමක් ගත්තත් ඒ හැමදේම යම් කාලයක නැති වෙලා යනවා. ඉතින් මේ පොතක් කියන දේ අපි ජීවත් වෙලා ඉන්න කාලේ මේ ලියන පොත අපි නැති වෙන කාලෙක වුණත් මේක කියවන්න ඕනම කෙනෙක්ට හැකියාව තියෙනවා. ඉතින් මේ දැනුම් සම්භාරයක් එක්ක ලියලා තියෙන දෙයක්. ඉතින් අපි ආදරණීය දන්න දක්ෂයෙක්. ඉතින් මේ පොත ඔයගොල්ලොත් හැමෝම කියවන්න. කලාව කියලා කියන්නේ හිත රිදුණු හිත බිඳුණු අයගේ හිත සනසවන එකට. ඉතින් මේ පොත කියවන්න රෝගියෙක්ට උනත් මේ පොත කියවුවොත් යම් කිසි සුවයක් ලැබේ. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා නිදුක් මధుශික රචනා කරපු නවතම කෘතිය කුළුදුල් කෘතිය ශ්වේත අග්නි. ඉතින් නිදුක් බොහොම ස්තුතියි පින්න මාධ්‍යාලයට අපිත් එක්ක අද එකතු වුණාට අපේ ආරාධනය පිළි අරගෙන අද අපේ මැදිරියට ආවට බොහොමත්ම ස්තුතියි. අයිබෝවන්. බොහොම ස්තුතියි බුද්ධික මට ලබා දුන්න මේ අවස්ථාව. ඉතින් අපි තවත් දවසක නවතම වැඩසටහනකින් නිර්මාණාත්මක වැඩසටහනකින් ඔබ දන්න කෙනෙක් එක්ක නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.